ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඔයා මෙහෙට එන්න කලින් මොනවද කළේ? මං පෝසස් හිටියේ. ෆෝසස් ඉඳලා කොහොමද ඇපරල් ෆීල්ඩ් එකට එන්නේ? මං අවුරුදු 5ක් සේව කරා. සේව කරද්දී තාත්තා නැති වුණා. තාත්තා නැති වෙනත් එක්කම මට යන්න බැරි වුණා. එතකොට ඒගොල්ලෝ ඇබ්සන්ට් එක ගැහුවා. මම මෙහෙට එන්නේ මේ ගෙදර ඉන්න බැරි හින්දා. ඊට පස්සේ මෙහෙට ඇවිල්ලා බෝඩිමක් අරගෙන තමා මේ ගාමට් එකට ආවේ. මේ ගාමට් එකේ ඉද්දි තමයි මං අස්සියුම් ගත්තේ. අතිශය පෞද්ගලික හදවතට දැනෙන මානුෂීය කාරණයක් එක්ක ඇබ්සන්ට් වෙනවා. තාත්තගේ වියෝ අපි කතා කරමු ඒ ගැන. තාත්තා නැති වෙනවා. තාත්තා එපෙන හැල්ලට විස බීජයක් අමාරු වෙනවා ඉස්සරම. ළඟ ඉද්දි එයා කියනවා මට මේ කිරි එකක් බොන්න ඕන කියලා. ඊට පස්සේ මං ගිහිල්ලා කිරි එකක් ගෙනල්ලා දෙනවා. කිරි එකක් ගෙනල්ලා දීලා එදා හවස අයිසු දානවා. අයිසු දාලා දැම්මම පාර අයියම අයියනවා දෙන්නෙකුට බලන්න බෑ කියනවා. ඊට පස්සේ එක්කෙනෙකුට බලන්න පුළුවන් කියනවා. අයියා ගිහිල්ලා බල්ලනවා. බල්ලා මම ඊළඟ දවසේ යනවා කියලා හිතාන එහෙම ඉද්දි එයා නැති වෙනවා. එයාට මේ ෆොටෝ එකක් එහෙම ගහන් ඇවිල්ලා පෙන්නනවා අයියා බට ගහලා තින්නේ කියලා. කටෙන් බට දාලා හැමතැනින් බට දාලා නැති වෙනවා. ඊට පස්සේ නැති වුණාම ඉතින් මට මොනවත් කරගන්න බැරුව වෙනවා. එහෙමම වෙනවා. බොල්ලෙක්ට පුතෙක්ට මුල්ම වීරයා තාත්තනේ. ඒ තාත්තා නැති වුණා කියලා ඒ පණිවිඩය එද්දී ඒ දැනුණු හැඟීම් මොන වගේද? හිතා ගන්න බැරි වෙනවා. ඉතින් අර කොච්චර මේවා කරත් අර මගේ ජොබ් එකට යන්න හැමදේම මට ඩෙන්ටිටියක් තිබෙන්නේ නැහැ. ඩෙන්ටිටිය හදන්න එයා තනියම ගිහිල්ලා කොළඹ ගිහිල්ලා තනියම එයා ගිහිල්ලා හදගෙන ආවා. يعني හැමදේම ජොබ් එකට යන්න ඔක්කොම හදලා දුන්නේ එයා. එයා තමයි හැමදේටම උත්සාහ කරේ. මට ලොකු දෙයක් කරගන්න බැරි වුණා. අර ඒගොල්ලොන්ට අර කරගන්න පුළුවන් කාලේ අර වියදම් කරලා හරි මොනවා හරි තමන්ගේ කියලා දෙයක් කරනවනේ. නැති වෙන්න කලින් කරපුවාම දුකක් නැහැ. කරගන්න බැරි වෙනවනේ. බැරි වුණාම තමයි දුකක් දැනෙන්නේ. අනේ මට මේ දේ කරගන්න බැරි වුණානේ කියලා එහෙම දැනෙනවා. කරගත්තු කෙනාට ඒක වැඩි තාත්තට කොහොම හරි මම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා කියලා ඒකෙන් එයා සැනසෙනවා. කරගන්න බැරි වුණාම ඒක ලොකු දුකක් ඇති වෙනවා ඒක. අම්මට තියෙන ආදරය ගැන කතා කරමු. අම්මට තියෙන ආදරෙත් දෙකම එක සමානයි. ඔයා හරි ලස්සන කොල්ලෙක්, හරි කඩවසම් කොල්ලෙක්. ඒ නිසා තමයි අපි මේ හැමෝමත් එක්ක වගේ ඔයත් එක්ක කතා කරන්න ආවේ. ඔය hina ඔය ටැටූ ටික ඔය මෝස්තර දකිද්දි හිතුවේ නෑ මේ වගේ සංවේදී මිනිස්සෙක් ඔයා තුල ඉන්නවා කියලා. තාත්තා වෙනුවෙන් සින්දුවක් කියන්න පුළුවන්ද? හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ කසාය පරාදයි වරදෙදි සැර ඔබේ ඇහැ ගහගෙන සිටි සමාජය ගැන කියයි හොඳ මිනිහෙක් වයන් නිතරම මට කියූ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තේ ආදර මගේ තාත්තා හැමදාමත් ඔයා දිහා බලාගෙන ඉඳීවි. පපු කඳේ කසාය පරාදයි